කොහොමද යාළුවනේ වැස්සකට පස්සේ මම මගේ ගෙවත්ත පෙන්නන්නයි යන්නේ. මෙතන නම් වැල් ගොඩක් තියෙනවා. මේ වට්ටක් අවහැලක් එතකොට මෙතන තියෙනවා අපිට මේ කරල් වැටකොළු පිපිඤ්ඤා වලකුත් එහා පැත්තෙන් තියෙනවා. පතෝල වැලකුත් තියෙනවා. පතෝල වල හැර අනිත් ඒවා නම් පුංචි පුංචි පළදාවක් මම ගත්තා. මේ තියෙන්නේ තක්කාලි ටික. බලන්න මෙයාලගේ ලස්සන. මේවට කියන්නේ වැරණියා මිරිස්. වැරණියා මිරිස් තමයි මම කඩේට අරගෙන ආවේ. පුංචි පැල පැකට් එකක් ගෙනාවේ. පැල පැකට් එක රුපියල් 80ක් වගේ උනේ. හැබැයි යාලා හරි ලස්සනට දැන් මට පළදාව දෙනවා. මේ තක්කාලි ටික මෙයාලා වැස්සට කඩා වැටිලා තිබුණා. දැන් මම ටිකක් ඒක කොටු තියලා බැඳලා හරි ගස්ස ගත්තා. මේ බලන්න. තියෙන්නේ තක්කාලිත් තියෙනවා. හරි මාසාවෙන් ඉන්නේ මේවා කඩන්න පළදාව ගන්න. විවේක වෙලාවට මම මේ කරන මගේ විනෝදාංශය. මේක මේ බලන්න මේ වැටකොළු වල උඩටම ගිහිල්ලා ඉතින් මගේ බටු වගාව. මට එයාලගෙත් පොඩි පොඩි මල් තියෙනවා. නීති පැල ටිකකුත් තියෙනවා. යාලා නම් තාම පුංචි. කොළ පොඩ වෙලා මොනවා හරි ප්‍රතිකාරයක් යාලට කරන්න ඕන. යන්නකෝ. මේ තියෙන්නේ කඩ මිරිස් කියනවා, අමු මිරිස් කියනවා, එක එකයි විවිධ නම් කියනවා. තියෙන්නේ මගේ කරවිල වැල් ටික. යාලා තාම නම් හැබැයි මල් එනවා. මේ මල් ඇවිල්ලා පස්සේ පළදාව එයි. තාම ඒකේ පළදාවක් ගත්තේ නැහැ. මේ තියෙන්නේ නයි මිරිස් ටික. ස්කොච් බුලට් වර්ගයේ ඒවා තමයි මම ගෙනහැලා හිටෙව්වේ. පුංචි පැල ටිකක් ගෙනත් හිටෙව්වේ. යාලත් හරිය. ඔය අතරේ දඹල වැලක්. මේ නම් මොනවද කියන්න බලන්න. මේ තියෙන්නේ ලබු වැල. දේශීය ලබු කියලා ගහලා තිබුණා. එයාත් ටිකක් උඩට ගිහිල්ලා ඒ වගේම මේ කතුරු මුරුංගා මේ බලන්න මෙයාලව දන්නවද කියලා අපිට මෙහෙ වවන්න බෑ කියලා හිතුණට නුවරඑළිය විතරක් නෙමෙයි මෙයාලා හරි හොඳට මෙහෙ මං වවා ගන්න මට පුළුවන් වුණා. මං කීප වතාවක්ම මේ වැල් ටිකෙන් පළදාව මේ බෝංචි පළදාව ගත්තා. තව තැනින් තැන තියෙනවා. ඉතින් පළදාව ගන්න පුළුවන් බෝංචි. මගේ බෝංචි වගාව හරි ආසාවෙන් මේ දේවල් කරන. ඔයාලත් එක පැලයක් හරි හිටවලා බලන්න. එතකොට ඔයාලට මේ දේවල් වලට ආස හිතේ මම කව්පි ඇට ටිකකුත් දැම්මා. අපිට එතකොට කොළ හරි අපේ පලා වර්ගයක් විදිහට ගන්න පුළුවන් මේ කරපිංච ගහ. මේක නම් මගේ නෙමෙයි. මං වැඩ කරනකොට මගේ ලොකු පුතා හිටවපු ගහ. මේ බලන්න මම මේ පාත්තිය හදාගත්තේ ඉඟුරු හිටවන්න. ඉඟුරු හරි කංකුම් හරි තමයි මම මේක හිටවන්න හිතාගෙන ඉන්නේ. මේ කිරියගුණ ඔලු දන්නවද බලන්න. මෙයාගේ මැල්ලුම හරිම රසයි. මැල්ලුමත් කනවා සම්බෝලෙත් කනවා. මේ පැත්තේ මම එකතු කරගන්නේ ගොඩක් අවු වැටෙන දෙන අලුතෙන් වගාවට එකතු කරගන්න පුංචි පුංචි පැල. මේ තියෙන්නේ ගොරක තක්කාලි කියන එක. මම මේක ආසාවට ලස්සනත් එක්ක නිසා හිටව ගත්තේ. මෙයා සේර පැලයක්. මං කඩෙන් ගෙනාවු සේර පැලයක්. සතියක් විතර වතුරක දාලා තිබ්බහම මුල් ඇදුණා. මුල් ඇදුණට පස්සේ මට පුළුවන් වුණා යාව හිටව ගන්න. මෙයා බලන්න මේ ඉන්නේ බෙල් පෙපර් පැලයක්. මං හරි ආසාවෙන් ඉන්නේ මෙයාව හදාගන්න. ලොකු වුණොත් හොඳයි. මම බෙල් පෙපර් ගෙනාපු වෙලාවක ඇට ටිකක් තියලා තවන් දාලා තමයි මේ රතු තම්බලා මේ මගේ නෑනා මට දුන්නේ මේ රතු තම්බලා ටික හිටව ගන්න කියලා. ඉන්න අලුත් සමාජිකයෝ දෙන්නේ මගේ වගාවට එකතු වුණා. මේ තියෙන්නේ අතු ගෝවා. මේ මැල්ලුම තමයි අපි කන්නේ.
එයාලා දෙන්නත් හැදුණානේ. මේ බලන්න අලුතෙන් මම දැම්ම අර කැවුම් කොච්චි කියන ඒවා ඇට පැලවේ. මේත් මගේ පුතා මේ වැලි ගොඩේ එයා ගෙනාපු බතලෑල කෑලි දෙක තුනක් කපලා හිටවලා ඒවත් ඇදලා එයත් ඒවෙන් ගොඩක් සතුටු වෙනවා. ඔන්න ඔහොමයි. ඔන්න ආයෙත් වැස්ස පටන් ගත්තා. ඒක නිසා මම දැන් ගෙට යන්න ඕන. චූටි මගේ කුස්සියේ පිටිපස්සේ තියෙන චූටි ඉඩක මම මගේ ආසාවට මේ වගාව කරගෙන යන්නේ. ඔයාලත් කරලා බලන්න. ගොඩාක් අපිට මානසික සතුටක් මේකෙන් ලබන්න පුළුවන්.